මේ සන්ධ්‍යාව හැඬ ගන්නවන්නට තවත් පුංචි දෙයක් එකතු කරගන්නට හිතුවා. අපි සබරගමුවේ ඉන්නේ. ඌවේ ඉඳලා සබරගමුවට ඇවිල්ලා සබරගමු පළාතේ සබරගමුවේ එක්තරා මායිමක ඉඳලා තමයි අද දවසේදී ඔබව මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ සබරගමුවත් එක්ක බැඳුණු සංස්කෘතීන් ගැන අපි උදෑසන කාලයේ සිට විවිධ අවස්ථාවන් වලදී කතා කරා. සබරගමුවත් එක්ක බැඳුණු සංස්කෘතින් අතර මූලිකම සංස්කෘතියක් තමයි මේ සමන් දෙවියන් හා බැඳුණු සංස්කෘතිය. එක දෙයක් විදිහට අපේ පළාතේ එහෙම නැත්නම් සබරගමු පළාතේ අපේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා මේ කට පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනි කියලා. ඉතින් අපි ඒක නත් කතා කරමු. මුලින්ම අපි මේ වැඩසටහනත් එක්ක එකතු වෙන අපේ ආදරණීය සම්පත් දායකයා අපි මතක් කරමු. අපේ නර්තන විෂය වාර ආචාර්යතුමන්. ඉතින් ඔබතුමන්ව ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ මේ විශේෂ ගුවන්විදුලි සජීව විකාශයට. ආයිබෝන් කියලා. ඔබතුමන්ගේ නම මොකද්ද? මම එම්.කේ. සුගත් සේනක මොරගොඩ. සුගත් සේනක ගුරුතුමන් එක්ක තමයි අද දවසේදී මේ ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අද දවසේදී අපි මොන වගේ දෙයක්ද සුගත් ගුරුතුමනි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අපි මේ රැඳී ඉන්නේ සබරගමු පළාතේ. ඉතින් සමන් දෙවියන් පිළිබඳව කතා කරනකොට ලොකු ඉතිහාසයක් සමන් දෙවියන් එක්ක දිව යනවා. ප්‍රධාන වශයෙන් අපේ සබරගමු පළාතේ මේ සබරගමු පළාත මායිම්ම ප්‍රධාන සමන් දේවාල 4කින් සමන්විත වෙනවා. ප්‍රධාන දේවාලය රත්නපුර පානදුර පාරේ පිහිටලා තියෙන ප්‍රධාන සමන් දේවාලය. අනිත් එක මහියංගනය ස්ථානයේ ඒ තූපරාජානන් වැඩ සිටින එතන සමන් දේවාලයක් තියෙනවා. ඊළඟට දැරණියගල අවිස්සාවේල පැත්තෙන් ඊපුවාම ඒ දැරණියගල ප්‍රදේශයේ ඒ මායිමට වෙන්න සමන් දේවාලයක් පිහිටලා තියෙනවා. ඊට පස්සේ අපි මේ රැඳී සිටින උඩගම මහාවිද්‍යාලය පිහිටලා තියෙන මේ බලංගොඩ ප්‍රදේශයේ මීට තව කිලෝමීටරයක් විතර නුදුරින් බොල්තුඹ මහා සමන් දේවාලය මේ ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සබරගමු පළාත තුල මේ මායිම් 4 දිසා 4 මූලික කරගෙන මේ දේවාල 4 පිහිටවලා තියෙන්නේ. ඉතින් මේ දේවාලාශ්‍රිත ගත්තාම වාර්ෂිකව මේ සෑම දේවාලයක්ම සමන් දෙවියන් උදෙසා ඊටමත් උත්කර්ෂවත් අන්දමින් මහා පෙරහැර මංගල්‍ය සිදු කෙරෙනවා. ඒත් එක්කම මේ අපි දැන් සබරගමු පළාතේ ඉන්න ඔබතුමන් කිව්ව විදිහට සමන් දෙවියන්ගේ අඩවිය දැන් අපිට නුදුරින් තියෙන තැනක් තමයි බොල්තුමේ මහා සමන් දේවාලය. මේ සමන් දෙවියන් එක්ක බැඳුණු සංස්කෘතීන් ගැන අපිට කොහොමද කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ? සමන් දෙවියෝ කියන්නේ අපි ප්‍රාදේශීය පාලක රජ කෙනෙක් විදිහට තමයි සමන් දෙවියෝ අපේ ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ මහියංගනයට වැඩි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත්විච්චි උත්තමයෙක් විදිහට තමයි සමන් දෙවියෝ පුද ලබන්නේ. ඉතින් සමන් දෙවියන්ගේ ආරාධනය අනුව මේ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපතුල මේ ශ්‍රීපාදස්ථානයේ පිහිටවනු ලබනවා. ඉතින් එතන සිට සමන් දෙවියන්ට අර ප්‍රාදේශීය පාලකෙක් වගේ හිටපු සමන් දෙවියන්ට ඉතින් මේ උතුම් වූ කාර්යය වෙනුවෙන් අපේ සබරගමු ජනතාව විසින් දේවත්වයට පත් කරලා දෙවියන් විදිහට ඇදහිීමේ ක්‍රියාවලිය ඊට පසු කාලිනව සිද්ධ වෙගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි සමන් දෙවියෝ ගැන කතා කරා. දැන් අපේ ගුරුතුමන් මේ වැඩසටහනට එනකොට බෙරයක් එහෙම බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද දැන් මේ කරන්න ලෑස්ති වෙන්නේ? මම හිතන්නේ දවුලක් වෙන්නට ඕනේ. මොකක්ද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ සබරගමු පළාතාශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන මේ බෞද්ධ කටයුතු වලදී, දේව ස්තෝත්‍ර වලදී ප්‍රධාන වශයෙන්ම නර්තන සම්ප්‍රදායක් බිහිලා තියෙනවා. මේක තමයි සබරගමු නර්තන කලාව. ඒත් එක මේ භාණ්ඩ ගැන කිව්වොත් මම හිතන්නේ සබරගමුවට ආවේනික භාණ්ඩයක් වෙන්නට ඕනේ. සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ද වාද්‍ය භාණ්ඩයේ විදිහට භාවිතා කරන්නේ මේ සබරගමු දවුල. මීට අමතරව දවුල් භාවිතා කරන හේවිසි වාදනය සඳහා ඒක පහත රට උඩ රට හේවිසි වාදනයේදී භාවිත කරන දවුල් තියෙනවා. ඒවා ඉතින් හැඩේ එක සමානයි. පොඩි පොඩි වෙනස්කම් සහ වාදනය කිරීමේදී වෙනම ක්‍රම අනුගමනය කරනවා. ඔබතුමන් අද අපිත් එක්ක මොකක්ද බෙදා ගන්න බලාපොරොත්තු වෙන මේ දවුලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන විශේෂාංගය මොකක්ද? ඔව් ඇත්තටම මම අද බලාපොරොත්තු වෙන්නේ පහම්මඩු ශාන්ති කර්මය තුලදී සමන් දෙවියන් වෙනුවෙන් සමන් දෙවියන්ට ශාන්ති කර්මයේදී මල්ලිහන් වලට ආරාධනා කරලා කියනු ලබන කවි කීපයක් කීමට තමයි මේ දවුල් වාදනයත් එක්ක මම සූදානම් වෙන්නේ.
හොඳයි. එහෙනම් ඔබතුමන්ට මේ අවස්ථාව. මුනිතුමන් අනදැරූ දෙව් බඹුන් හැම ගුරුවරු ලැබ වරන් ඉසිවරු මල්යහන් කවි කියම් විසිතුරු ලස්සන කුසුමාසන බැඳගිනි කොන එක්කරවා පස දලු මුර දීප දුප දක්වමි පුදගෙන මල් මල් බුලතින රත්නේ සුමන වඩිනි ගැසගිනි කොන ගීමන් නීවා වැඩ හිඳ එසා මංගිර ආතින් දරා දුනු විදිමින් හිසර නිවන් දකින්න දෙවිඳෙක් නැත ඔබ හැර සමන් දෙවිඳු මේ බුද ලැබ දොස හැර ඊටමත් අලංකාර විදිහට මේ පද ගායනය අපිට දැනුණා. ඉතින් මේ පහන්මඩු සාන්ති කර්මයත් එක්ක යොදන ගායනයක් කියලා ඔබතුමන් කිව්වා. ඉතින් අපි ඔන්න සබරගමු පුරවරයේ සිට FM 97.6 නුව ගුවන්විදුලියත් එක්ක එකතු වෙන ඔක්කොටම සමන් දෙවියන්ගේ ආශිර්වාදය අපේ ලාංකීය ජනයා වෙත අපි ලබා දුන්නා. ඉතින් අවසාන වශයෙන් ඔබතුමන්ට මොකක්ද කියන්න තියෙන අද මේ වැඩසටහන ගැන? ඇත්තරම අද උඩගම මහාවිද්‍යාලයේ 2025 වර්ෂය සඳහා පැනසර අභිමුව කලාවුල්ල ඊටමත් උත්කර්ෂවත් අන්දමින් සිදු කරගෙන යන මොහොත. ඉතින් අද දවස තමයි අවසාන දවස. ඉතින් මේ ක්‍රියාවලිය තුළ මම හිතනවා අපේ පාසලේ ඉගෙනුම ලබන දුවා දරුවන්ට අධ්‍යාපනයේ බාහිර කුසලතා ඔප්නංවා ගන්න මහඟු අවස්ථාවක් ලැබුණා. ඉතින් මම හිතනවා අපේ දරුවෝ ගොඩක් සතුටු වුණා. එයාලගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා. ටික තමයි කියන්නේ. ඔබතුමන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙමින් රටටම මේ විදිහට දවුල් වාදනයන් එක් කරමින් මේ ප්‍රදේශයත් හා බැඳුණු සමන් දෙවියන් හා බැඳුණු සංස්කෘතිය ලොවට ඉදිරිපත් කරන්නට FM 97.6න් ඔබ වෙත රැගෙන එන මේ විශේෂ ගුවන්විදුලි විකාශයත් එක්ක එකතු වුණාන්ට ඉතින් තවත් අපේ දරුවෝ සූදානම් ඉන්නවා තවත් වැඩසටහන් කරන්න. අපි කෙටි විරාමයකින් අනතුරුව නැවතත් එකතු වෙමු.